ගමන තීරණාත්මකයි. තේරුණාද? ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ හිතට ද්වේෂයක් ඇති වුණොත්, එහෙම නැත්නම් වැඩක් නැති ප්‍රශ්නයක් ඇති වුණොත් මේ සෑය ළඟට යන කාල සීමාව තුළ ඔයගොල්ලන්ගේ හිතේ සතුටක් ඇති වෙන්නේ නැහැ. සමහරවිට දැන්නවත් ඇති වෙලා දන්නේ නැහැ. ඒ නිසා අතින් පයින් ගහලා යන ගමන උරුල බාධා කරන්න දැන් බෑ. දැන් පුළුවන් මනසට ඇටැක් කරලා. ඒ නිසා මෙතන ඉඳන් යද්දි මම කොයි වෙලේද මගේ බුදුරජාණන්සේ දකින්නේ කියලා මහසාය කොයි වෙලේද ඇස් දෙකෙන් දකින්නේ කියලා හිතේ ඉඳා බුදුගුණ හිතේ ඉඳ යනකොට මගදී මලක් සුගතිය යනවා. හැබැයි අර විදියට ඔළුවේ තියෙන කුණු කන්දල් ඒවත් එක්ක ගියොත් මොකද වෙන්නේ? ළඟ ඉන්න එක්කෙනත් එක්ක හරි කතා කරන්න ගිහිල්ලා අර ගමන ඇති වැඩක් වෙන්නේ නැහැ. නිකන් චෛත්‍ය දැක්කා විතරයි. ඒ නිසා බුදුගුණ හිතේට යන්න බැහැලා බහැපුතන ඉන්න කංචුගේ අරගෙන යන්න ඕන නිසා හැමදෙස්සෙම බුදුරජාණන් ගැන හිතන්න මේ දැන් මරුණා කියලා හිතගෙන මොකද කරන්නේ? අනිත් ඒවා අමතක කර. එහෙම නැති වුණොත් ඉතින් නිකන් ඇවිල්ලා ගිය ගමනක් බවට පත් වෙනවා. ඒ නිසා ජනේලෙන් එළියට ඔළුව දාගෙන හරි ළඟ ඇහෙන එක අනිත්‍යයි කිය හිතේ හරි ලෝණයක් දාතු තියෙන මහා සෑයට දිවි ලෝකෙට යනවා වගේ කියලා හිතේ තමයි යන්න ඕනේ. තේරෙනවද? නිකන් ප්‍රශ්න ඇති කරගත්තොත් මොනවා හරි දෙයක් කතා කරන්න ගියොත් අර පින වැඩක් වෙන්නේ. චෛත්‍ය දෙකට වැඩක් නැහැ. ඒ නිසා